ඔබතුමාලා පටන් ගත්තේ 225ම හොරු කියලා. අද ඔබ ඒක රාජ්‍ය සේවකයට පටලවනවා. රාජ්‍ය සේවකයෝ හොරු කරන තැනට ඔබතුමාලා පරිවර්තනය කරනවා. එහෙනම් මේ සිස්ටම් එක හදන්න. අපි උදව් කරන්න. අපි පැහැදිලිවම කියන්නේ මේ ඩිජිටලයිස් කරන්න. දැන් මේ ඩිජිටල් ඇක්ට් එක ආව හරි. ඩේටා සෙන්ටර්ස් කොහෙද දාන්නේ? දන්නවනම් කියන්න. ඩේටා ප්‍රොටෙක්ෂන් ඇක්ට් එක කියනවා හරි. ඩේටා සෙන්ටර්ස් කොහෙද දාවන්නේ? කවුද මේකේ කස්ටෝඩියන්? කවුද මේ ඩේටා ටික එකතු කරන්නේ? ඒ සැලැස්මක් නැතුව කරු මූලාසන මන්ත්‍රීතුමිය මේ පිළිබඳව ඔබතුමාලා මේ පාර්ලිමේන්තුවේ කතා අයියෝ වාඩි වෙන්නකෝ. ඇත්තටම මේ ඩිජිටල් කරන ගැන කතා කරනවා. හැබැයි දන්නේ නැහැ මේ රජයෙන් කරන ඩිජිටල් කරන වැඩ පිළිවෙල ගැන කිසිම අවබෝධයක් නැතුව කතා කරන්නේ. මේ මහාචාර්යවරයෙක්ද ආචාර්යවරයෙක්ද කියලා. හැබැයි ඉතින් මේ ඩිජිටල් කරන්නේ කියන එක මේ ඔබතුමාගේ ආණ්ඩුවේ විෂයක් නෙවෙයි. මේක අවුරුදු ගණනාවක් කතා කරගෙන ආපු සැලැස්ම හදලා ක්‍රියාත්මක කරපු කාරණයක්. හැබැයි දැන් ඩේටා සෙන්ටර් එක කොහෙද? දැන් ආණ්ඩුවේ ඩේටා සෙන්ටර් එකක් තියෙනවනේ. ඒ කැපැසිටි එක කියන්න. ආණ්ඩුවේ ඩේටා සෙන්ටර් එකේ කැපැසිටි එක කියන්න. ඔබතුමාලා මේ විෂය පිළිබඳ අවබෝධයක් ගන්න මම දන්නවා ඔබතුමාලාගේ හාන්ස් විසිරු මැතිතුමා හොඳයි. හැබැයි මේකට අවශ්‍ය වැඩපිළිවෙලක් ජාතික ප්‍රතිපත්තියක් එක්ක ක්‍රියාත්මක කරන්න. මේ ආණ්ඩුවට ඕන වෙලාවට මේක කියනවා දැන් කියනවා ඉන්දියාවට ඩේටා යනවලු. කොහොමද යන්නේ? ඩේටා ප්‍රොටෙක්ෂන් ඒජන්සිය හදන්නේ ඇක්ට් එක ගෙනාව ඒකට. ඔබතුමා වගකීමින්ද කියන්නේ විශේෂ භාර ඇමතිවරයා විදියට පහුගිය කාලේ තිබ්බේ විදියට ඉන්දියාවට ඩේටා යනවා කියලා.